යාළුවනේ ඉතින් කොහොමද ඉතින් අදත් ගෙනාව මෙන්න ඔයගොල්ලන්ට සූපිනම වීඩියෝ එකක්. හරිද? හරි ඉතින් අද ගෙනාව කෙලිම ඔයගොල්ලෝ Android phone එක use කරනවා නම් මේ lag ගතිය එනවා නේද? phone එක රත් වෙනවා. phone එක හිර වෙනවා මොකක් හරි වැඩකිද්දි. අන්න ඒකට විසඳුමක් තමයි ඉතින් අද වීඩියෝ මම ඔයගොල්ලන්ට අරන් ආවේ. හරිද? හරි එහෙනම් වැඩි කතාවක් නැත අපි වීඩියෝ එකට යන්. හරිද? වීඩියෝ එකට යන්න ඉල්ලීමක් තියෙනවා. ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කරන්න. ඔයගොල්ලෝගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ share කරන්න. subscribe කරද්දි මතක් කරලා බෙන් like කරන්න තෝල් දාගන්න. එහෙනම් අපි යම් වීඩියෝ එකට. Botaniye gama, hatere kanuma, rote kai mostere saliya pura. Likanne langata, neme hotata, visile kabadi de kai ubbe maraneta. Botaniye gama, hatere kanuma. Play Store app එක open කරගන්න. හරිද? ඊට පස්සේ search bar එක ඔයගොල්ලෝ කරගන්න. මම app killer කියලා. හරිද? හරි ඊට පස්සේ මෙන්න මෙහෙම එනවා. හරිද? හරි මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති රතු පාට app එක. මෙන්න මේ තියෙන රතු පාට app එක මෙන්න මේ තියෙන. ඉන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන app එක. ඌක තමයි අපිට download කරගන්න ඕනේ app එක. හරිද? මේක තමයි අපි download කරගන්න ඕනේ app එක. හරිද? ඔයගොල්ලන්ට මේක Play Store එක ගන්න හොයාගන්න බැරි නම් මම කියලම description එකේ දාලා තියන්නම් මේ app එකේ link එක. හරිද? ඒකිනුත් ගිහලා ඔයගොල්ලන්ට download කරගන්න පුළුවන්. හරිද? හරි. අපි දැන් app එක open කරලා බලමු. හරි තියාලා ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඊට පස්සේ මෙන්න යට මෙතන තියෙන නිල් පාට බටන් එක සැරයක් ටච් කරගන්න. හරිද? හරි මෙතනත් මේ නිල් පාට මේක එක සැරයක් ටච් කරගන්න. හරි මෙතනත් මේ continue කියන එක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ මගේ පෙන්නනවා. දැන් මෙතන home එකේ මගේ app 15ට රන් වෙලා කියලා මෙන්න මෙතන පෙන්නනවා. හරිද? ඕගොල්ලන්ගේ මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මගේ phone එකේ එච්චර app නැති හින්දා තමයි මේ එච්චර පෙන්නේ. හරිද? ඕගොල්ලන්ගේ phone එකේ app වෙනනම් දැනට home එකේ මේ run වෙන හැම app එකක්ම වගේ පෙන්නනවා. හරිද? හරි දැන් අපි බලමු ඉතින් මේක කොහොමද අපි අඩු කරගන්නේ කියලා. හරිද? මේ app ටික කොහොමද home එක run වෙන්නේ නැති විදිහ lag එක fix කරලා හදාගන්නේ කියලා. හරිද? හරි. ඔයා ඉස්සරෝම මෙන්න මෙතන තියෙන ඔයගොල්ලන්ට පේනට stop කියලා. මෙන්න මේ තියෙන්නේ. ඉන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න මෙන්න මේ තියෙන stop කියලා. මෙන්න මේ දකුණු පැත්තේ යටම තියෙන stop කියලා අර කතරේකුත් එක්ක නිල් පාට එකක්. අන්න ඒකට එක සැරයක් ටච් කරගන්න. හරිද? හරි මෙතනින් පෙන්නන ඔයගොල්ලන්ගේ home එකේ run වෙන app ටික දැන්. හරිද? මෙතනින් ඔයගොල්ලොන්ට කැමති app එකක් දුන්න හැකි. හරි මේ app එක අයින් කරගන්නත් පුළුවන්. ඔක්කොම app දෙන්න පුළුවන් home එකේ run වෙන. හරිද? හරි දැන් මම මේ ටික ඔක්කොම මට ක්ලීන් කරගන්න ඕනේ ඉඳලා මෙන්න මෙතන යට තියෙනවා මේ මෙන්න මේ නිල් පාට එක සැරයක් ටච් කරගන්න යටම තියෙන. හරි මෙන්න මෙතන start කියන බටන් එක දෙන්න. හරිද? හරි. දැන් මෙතනින් මේ continue කියන එක දෙන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ කෙලින්ම ඔයගොල්ලෝගේ settings වලට යනවා. ඔයගොල්ලෝ assistant settings වලට තමයි යන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ එන්න ලොකු settings ටිකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? මෙන්න මෙහෙම ලොකු ගොඩක් තියෙන settings ටිකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. හරිද? සමහරක් phone වල එළියේ තියෙනවා මේ settings එක. app killer කියලා මොකක් හරි එකක් ඇති. සමහරක් phone වල එළියේ තියෙනවා. Samsung වල phone වල බොහෝ දුරට මෙන්න මේ install කියලා තියෙන්නේ. installed apps කියලා. සමහරක් phone වල එළියේ තියෙනවා මෙතන එළියේ. මේ ඒක දීලා මෙන්න මෙතන තියෙන app killer කියලා. මේ තියෙන්නේ. මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මේ තියෙන්නේ මේක off කරලා මේ ටික් එක දකුණට දාලා enable කරලා මෙන්න මෙතන යට එළෙව් දෙන්න. හරිද? සමහර phone වල Redmi එහෙම වගේ phone වල මෙන්න මෙතන එළිය තමයි ඇත්තේ app killer කියලා. හරිද? ඒක ඔයගොල්ලෝට හොයාගන්න බැරි නේද? ඔයගොල්ලෝගේ phone එක මට කමෙන්ට් එකක් දාන්න මං නැත්තම් මට WhatsApp message එකක් දාන්න. හරිද? හරි. ඊට පස්සේ ඒක දුන්නට පස්සේ අපි මෙතන ඒ කික් එක ඕන් කරගත්තට පස්සේ අපි මෙතනින් බෑක් වෙන්න ඕනේ. මෙහෙම. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඩිල් පාට මේක
අන්න මෙන්න මෙතන යට අන්න ඒක උඩ එක සැරයක් කට් කරගන්න. හරිද? ආයෙත් අර තිබ්බ ඉන්ටර්ෆේස් එකකට මෙනවා. මෙන්න මෙතන නිල් පාට එක ආයෙත් ටච් කරගන්න. හරිද? මෙතන දැන් මෙතන අපිට කරගන්න ඕන එකක් තියෙනවා. හරිද? මෙතන ඔටෝ මැනින් කියලා තියෙන්නේ මෙන්න මෙතන පයින් හරිය ඉන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙන්න මෙතන මේක දුන්නාම මෙන්න මෙතන තියෙනවා ඔටෝ මෙන්න මෙතන තියෙනවා ඔටෝ ටික් කියලා මෙනුවල් තියෙනවා ඇතින්ස්ටන්ස් කියලා තියෙනවා. හරිද? මෙන්න ඔටෝ මේවුන්ට් කියලා තියෙන මෙන්න මේකට තමයි ක්ලික් එක දාගන්න ඕනේ. මෙන්න මේකට තමයි අපි ක්ලික් එක දාගන්න ඕනේ. හරිද? ඒක අනිවාර්යෙන් ක්ලික් එක දාගන්න. මේක ක්ලික් එක දාගෙන මෙන්න මෙතන යට ස්ටාර්ට් බටන් එක ක්ලික් කරගන්න. හරිද? හරි. එතකොට ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ඔයගොල්ලෝ දාපු හැම ඇප් එකක් වගේ මෙතනින් මෙව්වා වෙනවා. මේ නිකන් අර ෆෝම් එකෙන් මේව ක්ලීන් වෙනවා වගේ නිකන් පෙන්නනවා. මේ ඔටෝ මේවා මෙව්වා වෙනවා. නැත්නම් අර උඩ එක දුන්නොත් අපිට ගිහිලා තමයි ඒක කරගන්න ඕනේ. මේ අරක යට එක දුන්නාම මෙන්න මෙතන ඒගොල්ලෝ විසින්ම ඒක මෙහෙම කරලා දෙනවා. හරිද? හරි ඉතින් මේක සුපිරිම ක්‍රමයක්. හරිද? ඔයගොල්ලෝ මේක ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුණොත් මට කමෙන්ට් එකක් දාන්න. හරිද? මම කොහොම හරි ඔයගොල්ලන්ට ඒක ඩවුන්ලෝඩ් කරලා දෙන්නම්. හරිද? සමහර ෆෝන් වලට සපෝට් කරන්න නැති වෙන්න පුළුවන්. සපෝට් කරනවා. බයින්න එපා. Android 5 ඉදන් වැඩ. version 5 ඉදන් වැඩ. මේ ඇප් එක මට දැනගන්න ලැබෙන විදිහට. හරි. ඊට පස්සේ මෙහෙම ඇඩ් එකක් පේනවා. හරිද? මෙහෙම ඇඩ් එකක් පේනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙහෙම ඇඩ් එකක් පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ data on කරලා තිබ්බොත් විතරයි. හරිද? හරි. ඊට පස්සේ අපි ඇඩ් එක skip කරමු. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. මෙන්න මෙතන යට නිල් පාට ක්ලික් එක ටච් කරගන්න. අද ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන දැන් මගේ ඇප් කීයද තිබ්බේ? ඇප් 14ක් තිබ්බ එක. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඇප් දෙක වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මම පාවිච්චි කරන්නේ මෙතනින් ඇප් දෙකක් විතරයි හෝම් මේකේ. හරිද? අන්නේ මේකෙන් ඔයගොල්ලෝගේ මොකක් හරි වැඩක් කරද්දී ලැග් එකක් આવත් මේ වැඩේ කරලා බලන්න. එතකොට ඔයගොල්ලෝගේ ෆෝන් එක ලැග් එකෙන් ගොඩක්ම ඈත් කරගන්න පුළුවන්. හරිද? මේ ක්‍රමයක් මං හිතනවා ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා නේද? හරිද? මේ ඔයගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. හරිද? මං හිතනවා මං කිව්ව දේවල් හැම එකම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. තේරුණා නේද? හරි නෑ යාළුවනේ අපි ආදර ගිහින් ඔයගොල්ලෝ අපේ channel එක තාම subscribe කරලා තියාගන්න. තේරෙන්නේ නැති දේ අතන අනිවාර්යෙන් පල්ලං කමෙන්ට් එකක් දාන්න. නෑ යාළුවනේ අපි ආදර ගියා. බයි.